Generation Next Terana Dream Star ලාංකික යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර Dream Star අන්ප්ලග් ප්‍රාසංගික වටේ පස්වන කණ්ඩායමේ තවත් තරඟකරුවන් තිදෙනෙකු පමණ දවසේ සිටින තරඟ වදින්නට. ඉතින් මේ අතරින් තවත් දෙදෙනෙක් ඉන්නවා මාත් එක්ක එකතු වෙනවා. මගේ දකුණු පැත්තේ අමිල සිටිනවා. ඒ වගේම මගේ වම් පැත්තේ ඇන් මල්කි සිටිනවා. ඇන් ප්‍රාසංගික වේදිකාව. මේ ප්‍රාසංගික වේදිකාව කියන එක ඔබ අදහස් කරන්නේ මොකක්ද? මම හිතනවා එතනදී අපේ ගායන දක්ෂතාවය විතරක් නෙමෙයි අපි ගායන ඉදිරිපත් කරන විදිහ අනුවත් අපිට ලකුණු ලැබෙන තැනක් එතනදී. ඒක නිසා මම හිතනවා අපේ ගීතය හොඳින් ගායනා කරනවා වගේම අපේ ප්‍රාසංගික පැත්තත් හොඳින් ඉදිරිපත් කළොත් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. එසේනම් අද දවසේදී අපි අවස්ථාව ලබා දෙනවා තවත් තරඟකාරයකට මේ වේදිකාව බාර කරන අන්ප්ලග් ප්‍රාසංගික වේදිකාව ඇන් මල්කිට. මල්කි ඔබේ ගීතය ඔබේ යම් ශ්‍රුතිමය ගැටලු කීපයක් තිබුණා. ඒ හැර ඔබේ හඬ ඉතා හොඳට පාවිච්චි කළා ගීතයට. අනිත් එක තමයි දැන් ගීතේ මේ අතරමැදි වාදනය යනකොට ඔයා ඉන්නෝ ඊළඟ කොටස පටන් ගන්නවා. ඒක නෙවෙයි ඒක මුල සිට අග දක්වා ගීතය තමයි. ඒක විඳින්න ඕන. එතකොට තමයි නැත්නම් අපි අහක බලාගෙන ඉන්නේ දැන් ඔය ආසීරුවටපත් වෙයි කියලා අපි බලන් ඉන්නකොට. ඒක අපි අහක බලාගෙන ඉන්නේ. ඒ වගේ. එහෙම නැතුව මේක තමන් සතුටු වෙමින් තමන් මේ ගීතය හොඳට විඳිමින් ගීතය නොගායන වෙලාවෙදී පවා ඒ රිද්මේ පවත්වා ගනිමින් තියෙන්න ඕන. අර ශ්‍රුති යම් අස්ථාවර වීම හැර ගත්තොත් එහෙම හොඳ එකක්.